අපි හැමෝම ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් තුනක් තියෙනවා. healthy, wealthy, happy life එක. අපි තව කෙනෙකුට ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීමත්, සෞභාග්‍යමත්, ප්‍රීතිමත් ජීවිතයක්. ඉතින් මම healthy කෙනාවත් එක්ක ගොඩාක් කතා කරලා තියෙනවා. happiness ගැනත් ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. හැබැයි මම ඔයත් එක්ක කතා කරලා නැහැ කවදාවත් wealthy ගැන. මොකද්ද මේ wealthy කියන්නේ? සෞභාග්‍යමත් ජීවිතයක්. මට හිතෙනවා ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා මේ wealthy කියන එක ගැන. මොකද අපි ජීවිත කාලය පුරාම දේවල් කරන්නේ මේ වෙල්දි එක වෙනුවෙන් ඒ දේ ලබා ගන්න. අපි හෙල්දි ගැන එච්චර සලකන්නේ නැහැ. හැපිනස් ගැනත් එච්චර හිතන්නේ නැහැ. අපි සැප සම්පත් ලබා ගන්න එක ගැන තමයි හැමතිස්සෙම හිතන්නේ. හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ. හැමතිස්සෙම අපේ එක තමයි ලුහු බඳින්නේ. අපි ජීවිතේ කරන හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපි සැප සම්පත් ලබා ගන්න, සෞභාග්‍යමත් ජීවිතයක් ලබා ගන්න. රස්සාවක් කරලා රැකියාවෙන් ඉහළට ගිහිල්ලා රැකියාව කරන ගමන් තව පාර්ට් ටයිම් ජොබ් කරලා රැකියාව කරන ගමන් තව ඕවර් ටයිම් කරලා අපි ජීවිත කාලේ පුරාම වෙලාවක් හම්බ වෙන හැම වෙලාවකම ඔපචුනිටි එකක් හම්බ වෙන හැම වෙලාවකම අපි හොයන්න සල්ලි. අපි සල්ලි හොයන්න මහන්සි වෙනවා, සල්ලි ඉතුරු කරන්න මහන්සි වෙනවා, සල්ලි පරිහරණය කරන්න, පරිභෝජනය කරන්න අපි ලොකු ස්ට්‍රෙස් එකක් ගන්නවා, ලොකු මහන්සියක් ගන්නවා. අපි ලොකු දේවල් ගොඩක් එක ලොකු ස්ට්‍රගල් එකක් කරනවා මේ සල්ලිත් එක්ක. ජීවිත කාලෙම දන්න දවසේ ඉඳන් මහන්සි වෙලත්, වැඩ කරලත්, සල්ලි හොයලත් ඔයාට සල්ලි ඇති කියලා හිතලා තියනවාද? මගේ ලයිෆ් එක දැන් සක්සස් කියලා හිතලා තියනවාද? ඔයාට ලයිෆ් එක ෆුල්ෆිල් කියන හැඟීම ඒ ෆීලිං එක ඔයාට ඇතිලා තියනවාද? සල්ලි හම්බ කරලා දැන් මට ඇති කියන එක කවදාවත් අපිට හිතෙන්නේ නැති ෆීලිං එකක් නේ. ඇයි අපිට මේ කොච්චර හම්බ කරත් ඉපයුවත් ඇති කියලා හිතෙන්නේ නැත්තේ? ඇයි අපිට කොච්චර හම්බ කරත් ඒ සතුට දැනෙන්නේ නැත්තේ? අපි හොයන සතුට, අපි හොයන සැනසීම, අපි හොයන ලක්ෂරි ලයිෆ් එක, සප පහසු ජීවිතය අපි කොච්චර සල්ලි හම්බ කරත් ඇයි අපිට ලැබෙන්නේ නැත්තේ? ඔයා හිතයි ඒ ඉතුරු කරන්න බැරි හින්දා. ඔයා හිතයි මේ රටේ ප්‍රශ්න හින්දා, වියදම් වැඩි හින්දා. මේ ගොඩාක් දේවල් ඔයා හිතයි. අපේ රටේ මිනිස්සු කොච්චර මහන්සි වෙලා, කොච්චර වැඩ කරලා, කොච්චර කැප කරලා සල්ලි හෙව්වත් අපිට අපි හිතන ලයිෆ් එක ලැබෙන්නේ නැත්තේ, ඒ සතුට ලැබෙන්නේ නැත්තේ ඒ දියුණු රටක මිනිස්සු ඒ විදිහට මහන්සි වෙන්නෙත් නැහැ, ඒ විදිහට කැප කරන්නෙත් නැහැ, ඒ විදිහට සල්ලි හම්බ කරන්නෙත් නැහැ. හැබැයි එයාලට ලයිෆ් එක සතුටුයි. එයාලට ෆුල්ෆිල්. එයාලා එන්ජොයි කරනවා. එයාලට සැනසීම තියෙනවා. ඇයි ඒක තමයි මේ දෙකේ වෙනස. rich wealthy මේ දෙකේ වෙනස. අපි හිතන්නේ අපි පොහොසත් වෙන්න ඕනි. එතකොට අපිට හැමදේම අපි හිතන ලයිෆ් එක ලැබෙනවා කියලා. හැබැයි ඒක කොච්චර කරත් ලැබෙන්නේ නැති දෙයකින්ද අපි තවත් සල්ලි හොයනවා, තවත් සල්ලි හොයනවා, තව හොයන්න ඕනේ, තව හොයන්න ඕනේ කියලා අපි සල්ලි හොයනවා, දේපල එකතු කරනවා, වත්කම් එකතු කරනවා. හැබැයි කොච්චර කරත් අපිට සතුටක් නැහැ, අපිට සැනසීමක් නැහැ, අපිට ඇති කියලා හිතෙන්නේත් නැහැ. අපි හැමදාම හොයනවා විතරයි. ඉතින් මට හිතුණා ඒ ගැන ඔයත් එක කතා කරන්න ඕනේ කියලා. ඔයා හිතනවා නම් සෞභාග්‍යමත් ජීවිතයක් ලැබෙන්න අපි පොහොසත් වෙන්න ඕනි. අපි පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න ඕනි. මේ රටෙන් එළියට යන්න ඕනි කියලා. ඒකේ බලපෑමක් තියෙනවා. අපේ රටේ ඉඳගෙන ඒක කරන්න අමාරු හේතු තියෙනවා. මම ඒක පිළිගන්නවා. අපි වෙන රටකට ගියාම ඒක කරන්න පුළුවන්. ඒක කරන්න ලේසි. මම ඒක පිළිගන්නවා. හැබැයි වෙන රටකට ගියත් ගොඩක් අය කරන්නේ සල්ලි හම්බ කරන එකයි, පොහොසත් වෙන එකයි විතරයි. එයාලට ඒත් සතුටක් දැනෙන්නේ නැහැ. මට කියන්න ඕනේ, ෂෙයා කරගන්න ඕනේ ඒ දේ. අපිට කොහොමද මේ සෞභාග්‍යමත් ජීවිතයක් ලැබෙන්නේ? කොහොමද මේ සතුටෙන් පිරුණු සැනසීම තියෙන සෞභාග්‍යමත් ජීවිතයක් හොයාගන්නේ? අපි මොකක්ද ඒකට වෙනුවෙන් කරන්න ඕනේ? මේ දේවල් ටික අපේ කතා කරමු. ඉතින් ඔයාට ඉන්න රට මොකක් වුණත්, ඔයාට තියෙන ප්‍රශ්න මොනවා වුණත්, ඔයාට තියෙන ඉන්කම් එක කොච්චර පොඩි වුණත්, ඔයාට තියෙන දුක් කරදර ප්‍රශ්න බාධා මේ මොන දේ වුණත් ඔයාට සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්න මඟ පාද ගන්න කරන්න ඕන දේවල් ටික මට හිතෙනවා මම සීරියස් එකක් විදිහට කතා කරන්න ඕනේ කියලා. ඒකින්ද අපි හැමෝටම සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.
අපි හැමෝටම සතුටින් සැනසීමෙන් පෙරෙන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒකට ගොඩක් සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ. පොහොසත් ජීවිතයක් නෙමෙයි සෞභාග්‍යමත් ජීවිතයක් අපි ලබා ගමු. ඒ වෙනුවෙන් අපි වෙනස් වෙමු. ඒ වෙනුවෙන් අපි කරන්න ඕන දේවල් කරමු. අපි ඇටිටියුඩ්ස් වෙනස් කරගමු. අපි ඒ අවබෝධය ඒ දැනුම ලබා ගමු. 2026 වෙනකන් මේ වෙද්දී ඔයාගේ ජීවිතේ කොච්චර අමාරුයිද? 2026 අවුරුද්ද ඉවර වෙනකන් ඔයාගේ ජීවිතේ ඊටත් වැඩිය ගොඩාක් අමාරුයි. එක පැත්තකින් නෙමෙයි ගොඩාක් විදිවලින් කාලගුණය අපිට ගොඩාක් කරදර කරන්න නියමිතයි කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. අධික විදියට කවදාවත් නැති විදිහේ උෂ්ණත්වයක් රස්නයක් 2026 අවුරුද්ද පුරාම ලැබීමට නියමිතයි. ඒකත් එක්ක නියඟය ඒකත් එක්ක අපිට අවශ්‍ය ප්‍රමාණයේ ජලය නැතිකම විදුලිය නැතිකම ආහාර හිඟේ කොයි විදියට වේද දන්නේ නැහැ. ඒකත් එක්ක ජීවත් වෙන එක කොච්චර අමාරු වෙනවද කියලා ඔයා දන්නවා. ඒ වගේම රැකියාව කරගන්න බැරි වෙන එකෙන් කොච්චර අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙනවද? ඒ වගේමයි ජීවන වියදම වැඩි වෙන එකෙන් කොච්චර අපහසුතාවයන්ට පත් වෙන්න වෙනවද? මේ දේවල් එක 2026 කියන්නේ ඔයා ගත කරපු කාලයට වැඩිය ගොඩාක් අමාරු කාලයක්. ඒ අමාරු කාලේ සෞභාග්‍ය ගැන මම කතා කරනකොට ඔයා හිතයික විහිළුවක් කියලා නැහැ. අපි මේ දේවල් කළ යුත්තේ මේ අමාරු කාලේ. ඒක නිසා අපි මේ දේවල් ගැන ගොඩාක් ශක්තිමත් ගොඩාක් දැනුමින් අවබෝධයෙන් ඉස්සරහට යන්න ඒක ගොඩාක් වැදගත්. ඒකින් තමයි මම මේ දේවල් ටික ඔයත් එක්ක ෂෙයා කරගන්නේ. ඒකින්ද අපි මේ දේවල් වලට ලෑස්ති වෙමු. අපි දැන්ම තියාම මේ දේවල් වලට ලෑස්ති වෙමු. ඒ අමාරු කාලෙට ලෑස්ති වෙමු. ඔයා හිතනවා නම් ඔය මොන පයල කිව්වත් වැඩක් නැහැ. සල්ලි තමයි ඕන. සල්ලි තියෙනවා නම් මේ හැම ප්‍රශ්නෙම විසඳෙනවා. සල්ලි තියෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔය මොන පයල කිව්වත් වැඩක් නැහැ. සල්ලි නැතුව අපිට කියලා මං කියනවා ඒ වගේ හිතන අය තමයි මගේ වීඩියෝ එක බලන්න ඕන කියලා. ඔව් මම පිළිගන්නවා. සල්ලි තියෙන්න ඕනි. සල්ලි නැතුව කිසිම දෙයක් විසඳන්න බෑ. සල්ලි නැතුව ප්‍රශ්න විසඳන්න බෑ. සල්ලි තිබුණා නම් මයි ගොඩාක් දේවල් විසඳෙනවා. ඒක හින්දාමයි මම ඔයාලට කියන්නේ මගේ වීඩියෝස් ටික අහන්න. ඒ වීඩියෝස් වලින් ඔයාගේ ගොඩාක් ප්‍රශ්න විසඳෙන්න ලොකු උදව්වක් එක වෙයි කියලා මම විශ්වාස කරනවා. සල්ලි කියන්නේ සමහර වෙලාවට අපේ හතුරෙක් කියලා හිතනවා. සල්ලි කියන්නේ සමහර වෙලාවට අපේ මිතුරෙක් කියලා හිතනවා. සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි කියලා අපි අහලා තියෙනවා. ඇත්තටම සල්ලි කියන්නේ කවුද? අපේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරන කෙනෙක් මේ සල්ලි කියලා කියන්නේ. සල්ලි හින්දා අපි කොච්චර දුක් විඳිනවද? අපි කොච්චර දේවල් නැති කරගන්නවද? අපි අපේ ජීවිතේ ලොකු වටිනකමක් දීලා තියෙන සල්ලි වලට. ඉතින් ඒත් අපි ඉගෙන ගන්න ඕනේ දැන ගන්න ඕනේ. දේවල් ටිකක් තියෙනවා මේ සල්ලි ගැන. අපි ඒ දේවල් ටික ඉගෙන ගමු. දෙයක් කියන්න අමතකුණානේ. අද වීඩියෝ එකකින් මම කතා කරන්න යන්නේ මොකක්ද? ඇයි මම මේ දේ කතා කරන්න කියන එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මේ හැම දෙයක්ම පැහැදිලිව විස්තර ඇතිව පිළිවෙලකට අපි කතා කරමු.